අපි බලමු ඉදිරි පැය 24 ගැන. ඔයා මොනා හරි තීරණයක් ගන්න බැරුව හිටියනම් ඔයාට ඒ තීරණේ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා කාත් එක්ක හරි තරහ වෙලා හිටියනම් ඔයා හිතනවා මම එයා එක්ක තරහ වෙලා හිටියා ඇති කියලා. ඔයා බලාපොරොත්තු ඉඳපු මුදල ඔයාට ලැබෙන්න පුළුවන්. ඔයාට කවුරු හරි කාන්තාවක් මොනා හරි දෙයක් ගැන බොරු කතාවක් කියන්න පුළුවන්. ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා මොනවා හරි ප්‍රාර්ථනාවක් කරා නම් ඔයාට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඔයාට ඒ දේ ප්‍රතිඵල ලැබෙනවා. පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ගෙදරට කවුරු හරි එන්න පුළුවන් නෑදෑයෝ හරි යාළුවෝ හරි ඒ වගේ. මේ රීඩින් එකේ ඔයාට රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න. ඔයාටම කියලා ප්‍රයිවට් රීඩින් එකක් ඕනි නම් WhatsApp මැසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.